පොඩ්ඩක් මතක් කරලා බලන්න ඔයාට කවදා හරි මෙහෙම වෙලා තියෙනවද? කාමරයට යන්නේ මොකක් හරි ගන්න හිතාගෙන. හැබැයි කාමරයට ගියාට පස්සේ මතක නැහැ ඇයි ආවේ කියලා. එහෙම නැත්නම් විභාග ශාලාවට ගියාට පස්සේ මේ පොඩි දේවල් මතකයි. හැබැයි අර රෑ තිස්සේ පාඩම් කරපු උත්තරේ මතක නැහැ. ඇත්තටම අපේ මොලේ කියන්නේ ලෝකයේ තියෙන බලවත්ම සුපර් කම්පියුටර් එක. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ ඒක පාවිච්චි කරන විදිය කවුරුවත් අපිට කියලා දීලා නැති එක. අද මම ඔයාට කියලා දෙන්න යන්නේ ඔයාගේ මතක ශක්තිය 10 ගුණයකින් වර්ධනය කරගන්න පුළුවන් බටහිර විද්‍යාත්මක සහ අපේ පෙරදිග ඉපැරණි රහස් ක්‍රම 7ක් ගැන. මේ වීඩියෝ එක බලලා ඉවර වෙනකොට ඔයාගේ මොලේ වැඩ කරන විදිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි. ඉතින් ඒ වෙනසට ඔයා ලෑස්තිද? අපි වීඩියෝ එකට ගිහින් බලමු. මුලින්ම අපි බලමු මේ මතකය කියන්නේ මොකක්ද කියලා. බටහිර විද්‍යාවට අනුව අපේ මොලේ හිපෝකැම්පස් කියලා කොටසක් තියෙනවා. මේක හරියට පරිගණකයක RAM එක වගේ. අපි අලුතෙන් ඉගෙන ගන්න දේවල් මුලින්ම යන්නේ මෙතෙන්ට. හැබැයි මේකේ ඉඩ ඊටාම සීමිතයි. මේ තොරතුරු long term memory එකට හෙවත් අපේ මොලේ hard drive එකට යවන්න නම් ස්නායු සෛල අතර ශක්තිමත් සම්බන්ධතා ඇති විය යුතුයි. මේකට සිනැප්ටික් ප්ලාස්ටිසිටි කියලා කියනවා. බටහිර විද්‍යාව අවධානය යොමු කරන්නේ මේ රසායනික සහ විද්‍යුත් ක්‍රියාවලිය වේගවත් කරන්නේ කොහොමද කියන එකට. හැබැයි පෙරදිග දර්ශනයට අනුව මතකය කියන්නේ නිකම්ම මොලේ ක්‍රියාවලියක් නෙමෙයි. ඒක චිත්තානුපස්සනාව හෙවත් මනස වෙහෙසවන ආකාරය ලෙස සඳහන් වෙනවා. මනස කියන්නේ වතුර භාජනයක් වගේ නම් ඒකේ රළ නැති වෙලාවට විතරයි අපිට පතුල පේන්නේ. ඒ කියන්නේ මනස නිසල්මන් නම් විතරයි ඕනෑම දෙයක් නැවත මතක් කරගන්න පුළුවන් වෙන්නේ. අද අපි මේ දෘෂ්ටි කෝණ දෙකම එකට එකතු කරලා තමයි මේ ක්‍රම 7 ගැන කතා කරන්න යන්නේ. ඔයාගේ මතක ශක්තිය ශීඝ්‍රයෙන් වර්ධනය කරගන්න මම ඔයාට කියලා දෙන පළමුවෙනි ක්‍රමය තමයි ස්පේස්ඩ් රෙපිටිෂන් කියලා කියන්නේ. මුලින්ම අපි බලමු මොකක්ද මේ ස්පේස්ඩ් රෙපිටිෂන් කියන්නේ කියලා. ජර්මානු මනෝවිද්‍යාඥ හර්මන් එබින්හවුස් හොයාගත්තා ෆොගටින් කර්ව් එක ගැන. අපි දෙයක් ඉගෙනගෙන පැය 24ක් යනකොට ඒකෙන් 70%ක්ම දේවල් අපිට අමතක වෙනවා. මේක නවත්තන්න තියෙන හොඳම ක්‍රමය තමයි නිශ්චිත කාලපරාසයන් තුළ නැවත මතක් කිරීම. උදාහරණයක් විදියට හිතන්න ඔයා අලුත් ඉංග්‍රීසි වචන 20ක් ඉගෙන ගන්නවා කියලා. ඔයා ඒක අද දවසම වැය කරලා පාඩම් කළත් වැඩක් නැහැ. කලින් කියපු විදියට ඔයා ඒක ආපහු මතක් කරන්නේ නැත්නම්. එහෙම වුණොත් මේක සතියක් විතර යද්දි සම්පූර්ණයෙන්ම අමතක වෙලා යනවා. මේ தত্ত্বය මගහරවා ගන්න ඔයාට පුළුවන් ඉගෙනගත්තු ගමන් පළමු වතාවට මේක නැවත මතක් කරන්න. ඊළඟට ඔයාට පැයකට පස්සේ දෙවෙනි වතාවට මේක මතක් කරන්න පුළුවන්. තුන්වෙනි වතාව විදියට දවසකට පස්සේ ඔයාට මේක ආපහු මතක් කරන්න පුළුවන්. හතරවෙනි වතාවට සතියකට පස්සේ වගේම පස්වෙනි වතාවට මාසයකට පස්සේ නැවත මතක් කරන්න උත්සාහ කරන්න. මේ විදියට මතක් කරනකොට අර ෆොගටින් කර්ව් එක බිඳෙනවා. මේ ක්‍රමය හරහා ඔයා පාඩම් කරන හැම දෙයක්ම අමතක නොවී ඊටාම හොඳින් මතක තබා ගැනීමේ හැකියාව ඔයාට ලැබෙනවා. ඔයාට මේක ටිකක් ලේසි කරගන්න ඇන්කි ඇප් එක භාවිතා කරන්න පුළුවන්. ඊළඟට මම ඔයාට කියලා දෙන ක්‍රමය තමයි The Method of Loci. මේ ක්‍රමය තමයි Memory Palace කියලාත් හඳුන්වන්නේ. මේක තමයි ලෝකයේ මතක ශූරයෝ පාවිච්චි කරන ලොකුම ට්‍රික් එක. ඔයාගේ මතකය කියන්නේ නිකම්ම දත්ත ගොඩක් නෙමෙයි. ඒක චිත්‍රයක්. මෙතනදී අපි කරන්නේ මතක තියාගන්න අමාරු දත්ත අපේ ඇසට පෙනෙන රූප බවට පත් කරන එක. උදාහරණයක් විදියට අපි හිතමු ඔයාට මතක තියාගන්න ඕන ලංකාවේ ප්‍රධාන ගංගා ටික. මෙතනදී ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ සාලේ මැද මහවැලි ගඟ ගලනවා වගේ හිතන්න. කුස්සියේ ටැප් එකෙන් කැලණි ගඟ ගලනවා වගේ හිතන්න. ඔයාගේ කාමරයේ ඇඳ උඩ කළු ගඟ ගලනවා වගේ හිතන්න. මේ රූප මවා ගැනීම කොයිතරම් හාස්‍යජනක වුණත් මොලේ ඒක ඉක්මනින් අල්ල ගන්නවා. මොකද මොලේ අකුරු වලට වඩා රූප වලට හරි ආදරේ. ඔයා මේක එකපාරක් හරි try කරලා බලන්න. ඔයාටම තේරෙයි මේක කොච්චරනම් ප්‍රායෝගික අභ්‍යාසයක්ද කියලා. තුන්වන ක්‍රමයේ විදියට මම කතා කරන්නේ BDNF සහ ව්‍යායාම ගැන. බටහිර විද්‍යාව කියනවා ශාරීරික ව්‍යායාම කරද්දී අපේ මොලය BDNF එවත් Brain Derived Neurotrophic Factor කියන ප්‍රෝටීන් එක නිපදවනවා කියලා. මේක හරියට මොලයට දාන පොහොරයක් වගේ. ඔයා අමාරු දෙයක් පාඩම් කරලා ඉවර වෙලා විනාඩි 10ක් විතර වේගයෙන් නැවිදින්න යන්න. එතකොට ශරීරයේ රුධිර ගමනාගමනය වැඩි වෙලා මොලේට ලැබෙන BDNF මට්ටමත් ඉහළ යනවා. ඒ වෙලාවට තමයි අර පාඩම් කරපු දේවල් මොලේ තැම්පත් වෙන්නේ. නිකම්ම වාඩි වෙලා ඉන්න කෙනෙක්ට වඩා ක්‍රියාශීලී කෙනෙක්ගේ මතක ශක්තිය 130කින් වැඩි බව පර්යේෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඔයා එක දිගට පොත් දිහා හෝ කම්පියුටර් ස්ක්‍රීන් එකක් දිහා බලාගෙන පාඩම් වැඩ කරද්දී ඔයාගේ මොලේ වගේම ඇස් දෙකත් ගොඩක් ඉක්මනට ස්ට්‍රෙස් වෙනවා. ඉතින් මේ දේ මගහරවා ගන්නත් එළියට බහැලා ඇවිදින එක ඔයාට ගොඩක් වැදගත් වෙයි. දැන් මට ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා. මේක ඇහුවම ඔයාට මොලේ ගැන තියෙන අදහස සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි. ඔයා හිතනවද ඔයාගේ මොලේට සීමාවක් තියෙනවා කියලා? ඒ කියන්නේ ගොඩක් දේවල් ඔලුවට දාගත්තම පරණ ඒවාට ඉඩ නැති වෙයි කියලා? ඇත්තම උත්තරය තමයි එහෙම දෙයක් නැහැ.
මෑතකදි කරපු පර්යේෂණවලට අනුව මිනිස් මොලේට දත්ත පෙටාබයිට් 2.5ක් විතර ගබඩා කරන්න පුළුවන්. ඒ කියන්නේ හයි ඩෙෆිනිෂන් වීඩියෝ එකක් පැය මිලියන 3ක් එක දිගට ප්ලේ වෙනවා වගේ වැඩක්. ඉතින් ඇයි අපිට පොඩි දෙයක්වත් මතක නැත්තේ? ප්‍රශ්නේ තියෙන්නේ ධාරිතාවේ නෙවෙයි. අපි තොරතුරු රිට්‍රීව් කරන විදිහේ ගැටලුවක් තමයි තියෙන්නේ. මතක ශක්තිය වැඩි කරගන්න මම ඔයාලට කියලා දෙන හතරවෙනි ක්‍රමය තමයි මනස ඒකාග්‍ර කිරීම. පෙරදිග විද්‍යාව තුළ මතකය කියන්නේ අවධානය කියන එකට. අපේ අවධානය විසිරලා තියෙනකොට අපේ මොළයට තොරතුරු අල්ල ගන්න බෑ. ඔයාගේ අවධානය වර්ධනය කරගන්න එක ඔයාට ප්‍රායෝගිකව කරන හැටි මම කියලා දෙන්නම්. ගොඩක් දුරට මේක රාත්‍රී වේලාවකට කරන්න පුළුවන් නම් හොඳ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔයාට කරන්න තියෙන්නේ කළුවර කාමරයක ඉඳගෙන ඇස් මට්ටමට ඉටිපන්දමක් පත්තු කරලා ඒ දැල්ලේ මැද දිහා බලාගෙන ඉන්න එක. ඉටිපන්දම ළඟින්ම නැතුව ආරක්ෂාකාරීව ටිකක් දුරින් තියාගන්න. ඇස් වලින් කඳුළු එනකම්ම ඇසිපිය නොහෙලා ඉන්න උත්සාහ කරන්න. ඒ වගේම ශරීරයේ සෙලවීම පුළුවන් තරම් අවම කරගන්න උත්සාහ කරන්න. ඔයාගේ සම්පූර්ණ අවධානයම ඉටිපන්දම් දැල්ලට යොමු කරන්න. දිනපතා මේක කරන වෙලාව විනාඩියකින් හරි වැඩි කරන්න උත්සාහ කරන්න ඕන. මේක සති 2ක් විතර කරද්දී ඔයාට දැනෙයි ඔයාගේ අවධානය කොයිතරම් වැඩි වෙලාද කියලා. ඒ වගේම ඔයාට පුළුවන් උදේ හවස දත් මදිද්දි ඒකට වෙනද පාවිච්චි කරපු අත වෙනුවට නුහුරු අත පාවිච්චි කරලා දත් මදින්න උත්සාහ කරන්න. ඉතින් මේ දේවල් කරද්දී ඔයාගේ අවධානය ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා. ඕනෑම දෙයක් පාඩම් කරද්දී ඒ අකුරු රූප වගේ දේවල් ඔලුවට යන එක ඔයාටම අත්විඳින්න පුළුවන්. පස්වන ක්‍රමයේ විදියට මම ඔයාට කියලා දෙන්නේ මුද්‍රා සහ ප්‍රාණයාම. අපේ ඇඟිලි තුඩු සහ මොළය අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. ඇඟිලි තුඩුවල ඉතා විශාල ස්නායු ප්‍රමාණයක් ඇති නිසා ඉතා සියුම් ස්පර්ශයන් පවා ක්ෂණිකව මොළයට දැනෙනවා. අතින් යමක් ස්පර්ශ කරමින් හෝ ක්‍රියාකාරකමක යෙදමින් කරන වැඩ මගින් තොරතුරු මතක තබා ගැනීම පහසු කරනවා. ඇඟිලි භාවිතයෙන් කරන නිර්මාණශීලී වැඩ නිසා මොළයේ සතුට ඇති කරන රසායනික ද්‍රව්‍ය නිපද වෙලා ආතතිය අඩු වෙනවා. කෙටියෙන් කිව්වොත් ඇඟිලි තුඩු කියන්නේ මොළයේ තොරතුරු ලබා ගන්න ප්‍රධානතම සංවේදකය වෙනවා. ඔයා යමක් මතක් කරන්න උත්සාහ කරන වෙලාවට හෝ පාඩම් කරන වෙලාවට ඇඟිලි තුඩු තදින් ස්පර්ශ කරන්න. මේක ඔයාගේ මතකය වර්ධනය කරන්න ගොඩක් උදව් වේවි. ඒ වගේම බ්‍රාහ්මරී ප්‍රාණයාම හෙවත් බඹරෙකුගේ ශබ්දය වගේ හඬක් නගමින් සෙමින් හුස්ම පිට කිරීම මගින් ඒ වයිබ්‍රේෂන් එක හරහා මොළයේ සෛල කම්පනය වෙනවා. මේකෙන් මානසික ආතතිය අඩු වෙලා මතකය අවදි වෙනවා. මේ දේවල් කරද්දී ඔයාට මොකක්ම හරි ගැටලුවක් හෝ දැනගන්න දෙයක් තියෙනවා නම් මගේ සිලොන් ජීනියස් Facebook page එකට මැසේජ් එකක් දාලා මාව සම්බන්ධ කරගන්න. page එකේ link එක පහළ description එකේ දාලා තියෙනවා. 6 වන ක්‍රමයේ විදියට මම ඔයාට කියලා දෙන්නේ නිින්ද සහ සාක්ෂි මානසිකත්වය ගැන. රාත්‍රී නිින්ද කියන්නේ මොළය ඩීෆ්‍රැග්මෙන්ටේෂන් කරන හෙවත් දත්ත පිළිවෙලකට අසුරන වෙලාව. මෙතනදී ඔයාට කරන්න පුළුවන් රෑ නිදා ගන්න කලින් ඇස් දෙක පියාගෙන උදේ නැගිට්ට වෙලාව ඉඳන් කරපු හැම දෙයක්ම ආපහු පිළිවෙලින් ආපස්සට සිතින් බලන්න. උදේ නැගිටපු විදිය, කෑම කාපු විදිය, වැඩ කරපු විදිය, යාළුවෙක් එක්ක කතා කරපු විදිය මේ හැම දෙයක්ම ආපහු මතක් කරන්න උත්සාහ කරන්න. මේක හඳුන්වන්නේ රීට්‍රොස්පෙක්ටිව් මෙමරි ට්‍රේනින් කියලා. මේක දිනපතා කරන කෙනෙක්ට අවුරුදු ගණනකට කලින් වෙච්ච දේවල් පවා ඊටම පැහැදිලිව මතක තබා ගන්න පුළුවන් වෙනවා. ඔයාගේ මතක ශක්තිය ඉක්මනින් වර්ධනය කරගන්න මම ඔයාට කියලා දෙන 7 වෙනි සහ අවසාන වැදගත්ම ක්‍රමය තමයි The Feynman ටෙක්නික් එක. ඔයා දෙයක් ඉගෙන ගත්තම ඒක අවුරුදු 10ක පොඩි ළමයෙක්ට කියලා දෙනවා වගේ සරලව තව කෙනෙක්ට කියලා දෙන්න උත්සාහ කරන්න. කෙනෙක් නැත්තම් ගෙදර ඉන්න සුරතලයට හදන බලු පැටිය හරි මේ වැඩේට සම්බන්ධ කරගන්න ඔයාට පුළුවන්. ඔයාද විද්‍යාව පාඩමක් ඉගෙන ගත්තනම් අනිත් කෙනාට ඒක තේරුම් කරලා දෙන්න. එයාට ඒක තේරෙන්නේ නැත්නම් ඒ කියන්නේ ඔයාගේ පැහැදිලි කිරීමේ අඩුපාඩුවක් තියෙනවා කියන එක. ඒ අඩුපාඩුව හදාගෙන ආපහු උත්සාහ කරන්න. මේ දේ කරද්දී ඔයා පාඩම් කරපු දේවල් කවදාවත් මැකෙන්නේ නැහැ. ඉගැන්වීම තමයි මතක තබා ගන්න තියෙන හොඳම ක්‍රමය. අවසාන වශයෙන් මම හිතුවා ඔයාට බෝනස් ටිප් එකක් දෙන්න ඕනි කියලා. මෙච්චර වෙලා අපි ශාරීරික සහ මානසික අභ්‍යාස ගැන කතා කළානේ. හැබැයි මේ හැම දෙයකටම අමතරව අපේ හෙළවෙදකමේ මතක ශක්තියටම වෙන්නු රහස් ඔසුවක් තියෙනවා. ඒ තමයි ලුණුවිල පැලෑටිය. ඉන්දියාවේ මේක හඳුන්වන්නේ බ්‍රාහ්මී කියලා. මේ විද්‍යාත්මක නාමය තමයි බකෝපා මොනියේරි කියන්නේ. බටහිර විද්‍යාව පවාද පිළිගන්නවා ලුණුවිල ශාකයේ තියෙන බැකෝසයිට් කියන සංයෝගය අපේ මොළේ ස්නායු පණවිඩ හුවමාරුව වේගවත් කරන්න උදව් වෙනවා කියලා. මේකෙන් වෙන්නේ මොළයේ සෛල නැවුම් වෙලා අවධානය හා මතක ශක්තිය ස්වභාවිකවම වැඩි දියුණු වෙන එක. ඔයාට පුළුවන් නම් සතියට දවස් 2ක්වත් උදේට ලුණුවිල කොළ ටිකක් කොටලා ඒ යුෂ බොන්න. නැත්තම් ලුණුවිල සම්බෝලයක් විදිහට ආහාරයට ගන්න එක ඔයාගේ මොළයේ ක්‍රියාකාරීත්වයට දෙන ලොකුම සහයෝගයක් වෙයි. හැබැයි මේක ටිකක් තිත්තයි. මතක තියාගන්න ඕනෑම දෙයක් ඕනෙවට වඩා ඕනෙම නැහැ. සමබරව පාවිච්චි කරන එක තමයි නියම ක්‍රමය. ඉතින් මේ ක්‍රම 7න් වගේම මම ඔයාට කියලා දීපු බෝනස් ක්‍රමයෙන් ඔයා අදම පටන් ගන්න ලේසිම ක්‍රමය මොකක්ද කියලා පහලින් කමෙන්ට් කරන්න.
මම විශ්වාස කරනවා මේ තොරතුරු ඔයාගේ ජීවිතයට ලොකු වෙනසක් කරයි කියලා. මේ වගේම තර්කානුකූල විද්‍යාත්මක සහ අභිරහස් දේවල් දැනගන්න සිලොන් ජීනියස් අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ සිලොන් ජීනියස් Facebook page එකත් follow කරන්න. එතනදී ඔයාලට මාත් එක්ක තවත් සමීපව සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ වගේම තවත් වටිනා වීඩියෝ එකකින් ඉදිරි දිනකදී මුණ ගැහෙමු. එතකන් ඔයාට සුවදායී දිවියක් ප්‍රාර්ථනා කරනවා.